සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම අද හරිම ඉන්ටරෙස්ටිං ටොපික් එකක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ගොඩක් අයට වැදගත් වෙන හරිම රසවත් මාතෘකාවක් තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි බලමු ඒක මොකක්ද කියලා. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. අපි අද කතා කරන මාතෘකාව තමයි from Peradeniya to the world scholarships opportunities and building a global academic journey. ඉතින් මේ ගැන තමයි අද අපි කතා කරන්නේ. මේකේ ස්ලයිඩ්ස් තියෙන්නේ ඉංග්‍රීසි වලින්. එතකොට හැමෝටම තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂය හදාරන සිසුන්ටත් සිංහල මාධ්‍යයෙන් සහ දෙමළ මාධ්‍යයෙන් හදාරන සියලුම දෙනාට මේක බලා ගන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මගේ නම විදුර ගුණවර්ධන. මම ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් කවුද මම කියන එක සම්බන්ධයෙන්ම who am I? මම කුරුණෑගල මලියදේව විද්‍යාලයේ තමයි මගේ අධ්‍යාපනය හදාරන්නේ. ඒ වගේම තමයි මගේ ප්‍රථම උපාධිය ලලිත කලා අධ්‍යයනාංශේ තමා මම ඉගෙන ගත්තේ. ඕගොල්ලෝ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉගෙනගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ආදි විද්‍යාර්ථයෙක් මම. ඒ වගේම තමයි මම තව ඩිග්‍රී එකක් කරනවා BBA in Marketing Management, Bachelor of Business Administration. ඒ වගේම තමයි මේ වෙනකොට මම මගේ පශ්චාත් උපාධිය හදාරනවා චීනි. ඒක තමයි මම ගැන සරලවම විදිහට මම කවුද කියලා හැඳින්නුවොත්. ඒ වගේම තමයි මගේ ඇකඩමික් ජර්නි එක ගත්තාම ඇකඩමික් ජර්නි ටයිම් ලයින් එක ගත්තාම 2019 තව මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. එතකොට ඒ වගේම තමයි මම කිව්වා තව මම ඩිග්‍රී එකක් කරා කියලා. ඒක කරේ මම ස්ලිට් එකේ. ඒක 2020 දී මම පටන් ගන්නවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද ඒ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. 2019 මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එනවා. එතකොට මට හිතෙනවා තව මම මොකක් හරි දේකුත් මීට අමතරව කරන්න ඕනි කියලා. 2019 මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පටන් ගන්න මගේ උපාධිය සතියේ දිනවල තමයි මම මේකට යන්න තියෙන්නේ. එතකොට සති අන්තේ මම කරන්න පටන් ගන්නවා 2020 දී මගේ අනිත් උපාධිය මාකටිං මැනේජ්මන්ට් ඩිග්‍රී එක. ඊට පස්සේ 2022 ඉඳලා 23 වෙනකන් මාස 6ක් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉද්දි මට හම්බෙනවා ශිෂ්‍යත්වයක් ජෙසොස් ස්කෝලර්ෂිප් කියලා. ඒක මම එක්ස්චේන්ජ් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම ජපානය යනවා. එතකොට සෙමෙස්ටර් එකක් මම ඉගෙන ගන්නෙහි අපි කතා කරමු ඒ සම්බන්ධයෙන් ඉස්සරහට. ඊට පස්සේ 2023 මම ග්‍රැජුවේට් වෙනවා. 2023 ඉවර වෙද්දී අගභාගයේ මම IELTS එක්සෑම් එක සම්පූර්ණ කරනවා. මම මේක දැම්මේ විශේෂ හේතුවක් නිසා. ඊට පස්සේ 2024 CSC ස්කෝලර්ෂිප් එක මට හම්බ වෙනවා. ඒකෙන් තමයි මම චීනෙට එන්නේ. ඊට පස්සේ මේ වෙනකොට මම 2024 ඉඳලා 26 මේ වෙනකොට මම මාස්ටර්ස් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඒ කියන්නේ මගේ පශ්චාත් උපාධිය මම මේ වෙනකොට හදාරමින් ඉන්නවා. ඒකෙත් අවසාන අදියරේ මේ වෙනකොට ඉන්නේ. ඉතින් මම ගත්ත අවෝඩ්ස් කීපයක් මෙතන තියෙනවා. මම ගෝල්ඩ් මෙඩල් එකක් දිනා ගන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලලිත කලා අධ්‍යයනාංශයේ ඒ වසරේ වැඩිම ලකුණු ලබාගෙන විශිෂ්ට සාමාර්ථයක් විදිහට ඒගොල්ලෝ පිරිනමනවා මෙම ගෝල්ඩ් මෙඩල් එක. එතකොට අපි ගත්තාම ඊට පස්සේ ඇකඩමික් එක්සලන්සි අවෝඩ් එක මම දිනා ගන්නවා 2025 අවුරුද්දේ. ඒත් වැඩිම ලකුණු ලබාගෙන මේ චීනේ මම දැන් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලේ University of International Business and Economics කියන විශ්වවිද්‍යාලය තමයි මම දැන් මේ වෙනකොට අධ්‍යාපනය අරන්නේ. එතකොට ඒ වගේම තමයි මගේ තීසිස් එක බෙස්ට් තීසිස් එක විදිහට නොමිනේට් වෙනවා. මම කරපු තීසිස් එක. ඒ වගේම තමයි බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඇම්බැසඩර් ස්කෝලර්ෂිප් එක දිනා ගන්නවා. මේ චීනේ ඉගෙන ගන්න සියලුම ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ගෙන් තෝරගෙන හොඳම ශිෂ්‍යෝ
13 දෙනෙක් තේරුවා. ඉතින් ඒ 13 දෙනා අතරට තේරීපත් වෙලා මම Belt and Road Ambassador Scholarship එක දිනා ගන්නවා. ඊට පස්සේ ලීඩර්ෂිප් ගැන කතා කරද්දි මම ඕගොල්ලන්ට කියන්නේ හැමතිස්සෙම ලීඩර්ෂිප් කොහොමද කියන්නේ නායකත්වය කියන එක කොහොමද වැදගත් වෙන්නේ? ඒ වගේම ඕගොල්ලෝ නිතර මේ සම්බන්ධකම් තියාගන්න ඕනේ. නෙට්වර්කින් කියන එක නෙට්වර්ක් එකක් හදාගන්න ඕනේ. හොඳ just volunteer programs වලට join වෙන්න ඕනේ. මේ වගේ තමයි ඕගොල්ලන්ට ගොඩක් experience හම්බෙන්නේ. ඒ වගේ දේවල් ටිකක් තමයි මට මූලිකම කියන්න ඕනේ. අපි දැන් ප්‍රධාන වශයෙන් අපේ මාතෘකාවට යන් මොනවද ඇත්තටම මේ ස්කෝලර්ෂිප් වලට වැදගත් වෙන්නේ කියලා ගත්තාම GPA එක ඊටාම වැදගත් වෙන ස්කෝලර්ෂිප් එකක් ඇප්ලයි කරද්දී ඒ වගේම ඉංග්‍රීසි ස්කිල්ස් කියන එක IELTS වගේ නැත්නම් TOEFL වගේ එක්සෑම්ස් ඊටාම වැදගත් වෙනවා මම ඇයි කියන එක තව ටිකකින් පැහැදිලි කරන්න ඊට පස්සේ මේ නායකත්වයේ කියන එක නෙට්වර්කින් මම කලින් කිව්වා වගේ කන්සිස්ටන්සි ඕගොල්ලෝ නිතරම ඕගොල්ලෝ කරන වැඩේ සම්බන්ධයෙන් කන්සිස්ටන්සි එකක් තියාගන්න ඕනේ නිතරම තමන් කරන වැඩේ හරියට කරන්න ඕනේ ඉවර වෙනකම්. ඒක තමයි තියාගන්න ඕනේ ප්‍රධානම කරුණු කීපය ඕගොල්ලෝ මතක තබා ගත යුතු. ඒ වගේම තමයි මේ ගොඩක් කට්ටිය හිතනවා මෙතන මම කියලා දෙන many students think scholarships are awarded only to geniuses. In reality, scholarship committees often took for well-rounded candidates who combine academic performance, leadership and initiative. ඒ කියන්නේ අපි හිතනවා නිතරම මේ ජීනියස් වෙන්න ඕනේ කවුරු හරි මිනිස්සෙක් ජීනියස් වෙන්න ඕනේ ජීනියස් අයට විතරයි මේ අපේ භාෂාවෙන් කියනවා නම් වැඩ්ඩන්ට විතරයි මේ ස්කෝලර්ෂිප්ස් ගන්න පුළුවන් අනිත් අයට එහෙම ගන්න බෑ අපි අප්පෝ අපිට එච්චර අපි මීටරයක් නෙමෙයි අපේ භාෂාවෙන් කියනවා මීටරයක් නෙමෙයි අපිට නෑ එහෙම එකක් නෑ මම එහෙම මිනිස්සෙක් නෙමෙයි මම එහෙන ජීනියස් කෙනෙක් නෙමෙයි එහෙනටම ඉගෙනගෙන මේ එහෙම දෙයක් නෙමෙයි අපි මේ නොදැනුවත්කම තියෙන නොදැනුවත් භාවය තමයි මේකට ප්‍රධානම හේතුව මේ ස්කෝලර්ෂිප් අපි ලබා ගන්නෙ නැති සහ අපිට හම්බ වෙන්නේ නැති. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ හැමෝටම පුළුවන් try කරන්න මේ ස්කෝලර්ෂිප්ස් ගන්න. ඒකේ තියෙන වටිනාකම සම්බන්ධයෙන් මම දැන් කියලා දෙන්නම්. ඊට පස්සේ මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම ප්‍රොෆෙසර් ශාන්ති නන්දන සර් එක්ක අපි සර්ගේ පළවෙනි බැච් එක තමයි අපි ඒ කියන්නේ අපි අපේ ඉඳලා තමයි 2017 බැච් එකේ ඉඳලා තමයි මේ සිලබස් එක අලුත් වෙන්නේ. ඉතින් ඒකේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙන ඔයාලට වගේම කෝස් එක ESS 1006 personality leadership and ethics කියලා. ඉතින් ඒකේ outbound training එකක් තිබ්බ රෙදීගම ඉතාම උත්කර්ෂවත් විදිහට ඒක පැවැත්තුවා. ඒක අපි organize කරන්න සර් තමයි ඒකේ coordinator. අපි සර්ම තමා ළමයින්ට දුන්නේ මේක ගොඩක් දේවල් ඕගනයිස් කරන්න. ඉතින් ඒකෙන් ගොඩාක් දේවල් අපි අපේ ජීවිතවලට ගත්තා. ඉතින් ඒක හරිම ලස්සනට වුණ ප්‍රෝග්‍රෑම් එකක්. ඕගොල්ලන්ටත් ඒ අවස්ථාව ලැබී කියලා මම හිතනවා මේ අවුරුද්දේ. ඊට පස්සේ මම මොනවද ගත්ත ස්කෝලර්ෂිප්ස් මේ තුන සම්බන්ධව මම ඊටාම දැනුවත් අනිත් ස්කෝලර්ෂිප් සම්බන්ධව මම ගොඩාක් දැනුවත් මොකද මේ තුන ගැන විශේෂයෙන් කියන්නට මේ තුන තමයි මට හම්බෙච්ච ස්කෝලර්ෂිප්ස් තුන පළවෙනි ස්කෝලර්ෂිප් එක තමයි ජැසෝ කියන ස්කෝලර්ෂිප් එක හම්බෙන්නේ ජපානයෙන් ඒක ෆුල් ස්කෝලර්ෂිප් එකක් ඒ වගේම තමයි CSC Chinese Government Scholarship එක ඒක හම්බෙන්නේ චීනෙන් ඒකත් ෆුල් ස්කෝලර්ෂිප් එකක් Belt and Road Ambassador Scholarship එක මම කලින් කිව්වා ඒක වන් ටයිම් අවෝඩ් එකක් විදිහට තමයි මට මේ ස්කෝලර්ෂිප් ඉන්ටර්නැෂනල් ස්කෝලර්ෂිප් ටික හම්බෙන්නේ. ඉතින් මේ ජැසෝ ස්කෝලර්ෂිප් එක විශේෂයි. ඒක හේතුව මම කලින් කිව්වා වගේ පේරාදෙණිය යුනිවර්සිටි එකේ ඉද්දි තමයි මට ඒක හම්බෙන්නේ. ඒතකොට මම එක සෙමිස්ටර් එකක් ජපානයේ තමයි හැදෑරුවේ. අදාලා ඒ ක්‍රෙඩිට් ටික මම ට්‍රාන්ස්ෆර් කරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. ඉතින් ජැසෝ ස්කෝලර්ෂිප් එක ගැන අපි පස්සේ කතා කරමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් මම මූලිකම කියන්න ඕනේ මේ ස්කෝලර්ෂිප්ස් ඔපචුනිටිස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ළමයින්ට ඉගෙන ගන්න විද්‍යාර්ථීන්ට ගොඩක් තියෙනවා.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර මම කලින් සඳහන් කළා එක අපි දැනුවත් නැහැ. කියන්නේ මේ සම්බන්ධව අපි මෙහෙම දේවල් තියෙනවා කියලා දැනුවත් නැහැ. ඉතින් මේක මම කියලා තියෙනවා why start in first year most students start searching in final year අන්තිම අවුරුද්දේ තමයි මේ හොයන්න ගන්නේ. අන්තිම අවුරුද්දේ රත් වෙනවා මම මොකද්ද ඊළඟට කරන්න කියලා. ඊළඟ ජොබ් එකට යනවාද මොකක්ද? ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ. competitive students starts in first year. ඕක තමයි ඇත්තම කතන්දරේ. ඉතින් ඔයගොල්ලන්ට මේ සයිට් එකට ගිහිල්ලා පුළුවන් ස්කෝලර්ෂිප්ස් මොනවද තියෙන්නේ කියලා බලාගන්න. ඒ වගේම තමයි මේ වගේ වින්ඩෝ එකක් පොප් අප් වෙන්නේ මේ සයිට් එකට ගියාම ඔයගොල්ලන්ට මේ සයිට් එකෙන් ඇති තරම් තොරතුරු ගන්න පුළුවන්. නැත්තම් ඔයාලට මේ ඔෆිස් එකට යන්න පුළුවන්. ඉස්සර මේ ඔෆිස් එක තිබ්බේ ෆයින් ආර්ට්ස් බිල්ඩින් එක තියෙන උඩ පේරාදෙණිය පාරේ. ඊට පස්සේ තියෙනවා ලෝ ඩිපාර්ට්මන්ට් එක. ලෝ ඩිපාර්ට්මන්ට් එකට එහා පැත්තෙන් තමයි මේ INRO ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් ඔෆිස් කියන එක පේරාදෙණිය විශ්වවිද්‍යාලේ තිබ්බේ. දැන් අලුත් බිල්ඩින් එකක් හදමු නිසා ඒක මූව් වෙලා කියනවද මූව් වෙලා තියෙනවද කියලා හොයන්න ඕනේ. ඒක ඕගොල්ලෝන්ට බාරයි හොයන්න කොහෙද මේක දැන් තියෙන්නේ කියලා. මේ අපේ සර්ත් උදව් කරයි මේකට. ඉතින් මේක කොහෙද තියෙන්නේ කියලා ඕගොල්ලෝ හොයලා එතෙන්ට ගිහලා අහන්න මොනවද අපිට තියෙන opportunities මොනවද අපිට කරන්න පුළුවන් දේවල් අපිට කොහොමද මේකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා ඕගොල්ලන්ට අවබෝධයක් ගන්න පුළුවන් ඒකෙන්. ඊට පස්සේ අපි ගත්තාම scholarships in China අපි බලමු චීනේ මොනවද අපිට තියෙන ස්කෝලර්ෂිප්ස් කියලා. පළවෙනි එක තමයි Chinese government scholarship එක. මේක fully funded scholarship එකක්. CSC කියලා තියෙනවා. ඒකෙත් track දෙකක් තියෙනවා. embassy track සහ CSC university program කියලා. ඒකේ වෙන්නේ අපි දැන් CSC embassy track එකෙන් දැම්මොත් අපි ඒක apply කරන්න පුළුවන් Ministry of Higher Education එකේ හරහා. අපි යුනිවර්සිටි ට්‍රැක් එක දැම්මොත් අපිට කෙලින්ම යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. ඊට පස්සේ තව ප්‍රොවින්ෂියල් ගවර්න්මන්ට් ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ප්‍රෙසිඩන්ට් ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ඉන්ටර්නැෂනල් චයිනීස් ලැන්ග්වේජ් ටීචර්ස් ස්කෝලර්ෂිප්ස් කියලා තියෙනවා. ලැන්ග්වේජ් එක හදාරන අයට. ඊට පස්සේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ස්කෝලර්ෂිප්ස් තියෙනවා. සිල්ක් රෝඩ් ප්‍රෝග්‍රෑම් කියලා. මොෆ්කොම් ස්කෝලර්ෂිප් කියලා තියෙනවා. මේක මම හයිලයිට් කරලා තියෙනවා රතු පාටින්. මේක ස්ටුඩන්ට්ස්ලාට ඇප්ලයි කරන්න බෑ. මේක රජයේ සේවකින්ට තමයි ඇප්ලයි කරන්න පුළුවන්. ස්කෝච්මන් ස්කෝලර්ෂිප් කියලා තියෙනවා. යෙන්චින් ඇකඩමික් ස්කෝලර්ෂිප් කියන ඒෂියන් ෆියුචර් ලීඩර්ෂිප් ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් කියලා තව එකක් තියෙනවා. මේක තමයි චීනයේ රජය විසින් ප්‍රධාන විදිහට දෙන ස්කෝලර්ෂිප්ස් ටික. අපි දැන් කතා කරමු මේක මේ CSC ස්කෝලර්ෂිප් එක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මොකද්ද මේ CSC ස්කෝලර්ෂිප් එක? මේක දෙන්නේ චීන රජයෙන් තමයි මේක පිරිනමන්නේ. දැන් මං කියවනේ කලින් අර පේරාදෙණිය විද්‍යාර්ථීන්ට මේක ගොඩක් chance තියෙනවා කියලා. ඒකට එක කාරණයක් තමයි මෙහි තියෙන බේජිං ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි කියලා. ඒකේ CSC ස්කෝලර්ෂිප් එක දෙනවා. මේක ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා මේ විදිහට. CSC scholarship proposal for international students from University of Peradeniya. ඉතින් එහෙම්ම ඒ විදිහටම ස්පෙસિෆිකලි අපිට කියලා තියෙනවා මෙන්න මේකට යන්න මෙන්න මේ පේරාදෙණිය ළමයින්ට අවස්ථාව දෙනවා කියලා. මේ ස්කෝලර්ෂිප් එකෙන් මොනවද හම්බෙන්නේ? ෆුල් ටියුෂන් ෆී එක හම්බෙනවා. එකමඩේෂන් හම්බෙනවා. මෙඩිකල් ඉන්ෂුරන්ස් එක හම්බෙනවා. එතකොට අපිට අතට ගාණක් දෙනවා. බැචලර් දැන් ඔයාලා බැචලර්නේ කරන්නේ ඉන්දෝ ඒක සම්බන්ධයෙන් කියන්න ඕනේ. මාස්ටර්ස් වලට ඔයගොල්ලෝ යද්දි ඕගොල්ලන්ට හම්බෙනවා යුවන් 3000ක්. ඒ වගේම PhD කරනවා නම් යුවන් 3500ක් බේසික් එකක් විදිහට ඕගොල්ලන්ට හම්බෙනවා. ඉතින් ඔයාලා හිතන්න දැන් අපිට අතට ගානකුත් හම්බෙලා. එතකොට අපිට ඉන්න තැනකුත් දීලා අපිට ඉගෙන ගන්නත් අපිට තව සම්පූර්ණයෙන් ටියුෂන් ෆීස් ඔක්කොම කරලා දීලා තියෙද්දි ඇයි අපි මේ chances නොගන්නේ කියලා. ඉතින් අපේ අම්මලා තාත්තලාට බරක් වෙන්නේ නැතුව අපෙන් 7-5ක්වත් වියදම් කරගන්නේ නැතුව අපිට ඉගෙන ගන්න මේ රටවල් වලට යන්න පුළුවන්. ඉතින්
මම ඔයාලට පෙන්වන්නම් මේ ලින්ක් එක through කොහොමද CSC ප්‍රෝග්‍රෑම් එකක් අපි කොහොමද මොන වගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙන්නේ කොයි වගේ ඒවාද තියෙන්නේ අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්ද කියන එක අපි බලමු දැන්. ඔව්. එතකොට CSC ප්‍රෝග්‍රෑම් එක ගත්තාම මම ඒකේ ලින්ක් එකට දැන් මේ ගිහිල්ලා ඉන්නේ. එතකොට මේ ලින්ක් එකට ගියාම මෙතන තියෙනවා ඩිග්‍රී අපිට මොකක්ද ඕනේ මොන ඩිග්‍රී එකද අපි බලන්නේ අපි දැන් බලමු මාස්ටර්ස් බලන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන් ලැන්ග්වේජ් එක බලමු ඉංග්‍රීසි වලින් අපිට කරන්න ඕනේ අපි මොන ප්‍රෝග්‍රෑම් වලටද අපි නිකන් සෝෂියොලොජි කියලා ගමු සෝෂියොලොජි එතකොට අපි බලමු මොන වගේ ප්‍රෝග්‍රෑම්ස් ටිකක්ද එන්නේ කියලා ඔන්න මාස්ටර්ස් අපි ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි සෝෂියොලොජි මොනවද තියෙන ප්‍රෝග්‍රෑම්ස් මෙන්න තියෙන ප්‍රෝග්‍රෑම්ස් ටික. එතකොට මෙහෙම University of Science and Technology Beijing, Shanghai University, East China University මෙහෙම යුනිවර්සිටි ගොඩක් තියෙනවා. ඩිග්‍රී එක මාස්ටර්ස් ඩියුරේෂන් එක අවුරුදු 2යි මේක අවුරුදු 3යි 2.5යි 3යි ඉන්ස්ට්‍රක්ෂන් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි. ඉතින් මේ ටියුෂන් ෆී එකක් තියෙන ඕගොල්ලෝ සෙල්ෆ් පේඩ් විදිහට යනවා නම් කොච්චර ගෙවන්න ඕනද කියලා. ඉතින් අපි බලමු නිකන් අපි සයිකොලොජි කියලා අපි බලමු ගහලා මොනවද ඉන්නේ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම්ස් කියලා සයිකොලොජි ගත්තාම medical psychology educational psychology psychology of development and education applied psychology එහෙම ගොඩක් එනවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ඉතින් අවුරුදු 3යි අවුරුදු 2යි ඒ විදිහට මෙතන ඉන්න අපි නිකන් ඊට පස්සේ මේක ක්ලික් කරලා බලමු මොනවද මේකේ මේ මෙඩිකල් සයිකොලොජි අන්හුයි මෙඩිකල් යුනිවර්සිටි එකේ නිකන් අපි තියන්නේ කියලා. හරිද? ඔන්න අන්හුයි මෙඩිකල් යුනිවර්සිටි එකේ සයිට් එකට අපි යනවා. එතකොට ඒක ගැන කැම්පස් view එක තියෙනවා. එතකොට accommodation conditions මේ වගේ room එකක් තමයි තියෙන්නේ මේ single room එකක්. මේ සිංගල් රූම් එකක් ඊට පස්සේ ඩබල් රූම්ස් කොහොමද තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම්ස් ටික ඔක්කොම ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට සයිට් එකට ගියොත් ඒ ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි නැවත යමු අපි ප්‍රසන්ටේෂන් එකට. ඉතින් එහෙම තමයි CSC ස්කෝලර්ෂිප් එක ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න ප්‍රෝග්‍රෑම්ස් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක බලාගත්තට පස්සේ ඒ යුනිවර්සිටි එකේ සයිට් එකට ගියාම තියෙනවා මේක කොහොමද ඇප්ලයි කරන්න ඕනේ කියලා ඒ ඉන්ස්ට්‍රක්ෂන් විදිහට ඔයගොල්ලන්ට යන්න තියෙනවා. ඊට පස්සේ තවත් එක කාරණයක් පෙන්වන්නම්. මේකේ අපිට ඕනනම් ඊට පස්සේ මේකට ඇප්ලයි කරද්දී CSC ස්කෝලර්ෂිප් ඇප්ලයි කරද්දී account එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ඒ account එක තියෙන්නේ මෙන්න මේ සයිට් එකේ studychina.csc.edu.cn කියන සයිට් එකේ තමයි තියෙන්නේ. මෙතන ඔයගොල්ලෝ ඊමේල් පාස්වර්ඩ් එකක් ඔයගොල්ලෝ මේ ඇප්ලිකන්ට් ස්ටුඩන්ට් යූසර් කෙනෙක් විදිහට ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්න ඕනේ. මෙතන create an account කියන එකට ගිහිල්ලා. ඉතින් එහෙම තමයි CSC එකට ඇප්ලයි කරන්න පුළුවන් මූලිකම විදිය සහ මූලිකම දේවල් ටික තමයි මම කිව්වේ දැන්. අපි නැවතත් අපි ප්‍රසන්ටේෂන් එකට යමු. අපි බලමු මම අර කලින් කිව්වා ස්කෝස්මන් ස්කෝලර්ෂිප් එක දැන් ගොඩක් කට්ටිය හිතන දෙයක් තමයි මේ චීනෙට ගිහිල්ලා මොනව කරන්නද චීන යුනිවර්සිටිස් තියනවද හොඳ යුනිවර්සිටිස් තියනවද වැඩක් නැති වෙයි චීනෙ ගිහිල්ලා ඕගොල්ලෝ සර්ච් කරලා බලන්න පුළුවන් කොච්චර හොඳ යුනිවර්සිටිස් තියනවද කියලා වර්ල්ඩ් රෑන්කින් යුනිවර්සිටිස් මේක මේක යුනිවර්සිටි එක තමයි සින්හුවා යුනිවර්සිටි එක කියන්නේ. ඒක ඒසියා නම්බර් 1 ග්ලෝබලි 11th. ඉතින් ඕගොල්ලෝ හිතන්න කොච්චර ඔපචුනිටිස් මෙහි තියෙනවද කියලා පළවෙනි 10 ඇතුලේ ඉන්න යුනිවර්සිටිස් 3ක් මේ චීනේ තියෙනවා.
ඉතින් ගොඩක් කට්ටිය දන්නේ නැහැ ඒක. ඒකයි තියෙන ගැටලුව. ඊට පස්සේ මේ සින්හුවා කියන යුනිවර්සිටි එකකින් ඇෆිලියේට් වෙලා තියෙනවා ස්කෝච්මන් ස්කෝලර්ස් කියලා හාවර්ඩ් යුනිවර්සිටි එකත් එක්ක කරන ස්කෝච්මන් ස්කෝලර්ස් කියලා ස්කෝලර්ෂිප් එකක්. එතකොට මේ ස්කෝලර්ෂිප් එකේ ඔයාලට පේනවා ඇති මේ දකුණු අත පැත්තෙන් තියෙන මම ෆොටෝ එකක් දාලා මේ සම්පූර්ණ ස්කූල් එක ස්කෝච්මන් ස්කෝලර්ස්ලාට තමයි දෙන්නේ. එතකොට මේ වගේ රූම් එකක් තනි සිංගල් රූම් එකක් ඔයාලට හම්බෙනවා. ඇටච් බාත්රූම් එක ඔක්කොම රූම් එකක් හම්බෙනවා. මේකේ ටියුෂන් ෆී ගෙවනවා. එකමඩේෂන් ෆ්‍රී. එතකොට මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් ගෙවනවා. ට්‍රැවල් අලවන්ස් එකක් දෙනවා මේ යන්න. කණ්ඩ වෙනම බුෆේ එකක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් බෆේ එකක් තියෙනවා හැමෝටම යන්න පුළුවන් විදිහට එක වෙලාවල් දීලා තියෙනවා ඒගොල්ලන්ගේ. ඒවත් ෆ්‍රී ස්ටයිපන්ඩ් එකක් අතට හම්බෙනවා. ඉන්නත් දීලා කන්නත් දීලා අතට සල්ලිත් දීලා යන එන ගමන් වියදම් වලටත් සල්ලි දීලා ඔක්කොටම සල්ලි දීලා. ඉතින් කොච්චර මේ වටිනවද මේ ඔපචුනිටිස් කියන එක ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. සහ ඕගොල්ලෝ මේවට ඇප්ලයි කරන්නේ මිනිස්සු. මං හැම වෙලාවෙම කියන්නේ ඒකයි. මේ අමුතු ජීවීන් නෙමෙයි ඇප්ලයි කරන්නේ. අපේ ඉතාමත් දක්ෂ ළමයි තමයි පේරාදෙණිය යුනිවර්සිටි එකේ ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ ඔපචුනිටිස් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු පොඩ්ඩක් ජපානයේ පැත්තට යමු. ජපානයේ තියෙන ප්‍රධානම ස්කෝලර්ෂිප් එකක් තමයි මේ මෙක්ස්ට් කියන ස්කෝලර්ෂිප් එක. ඊටාම ඉහළ ස්කෝලර්ෂිප් එකක්. සහ ඊටාම හොඳ ස්ටයිපන්ඩ් එකක් හම්බෙන හොඳ ස්කෝලර්ෂිප් එකක්. ඒකත් එම්බසි සහ යුනිවර්සිටි ට්‍රැක් කියලා දෙකක් තියෙනවා. ඒ වගේම තමයි මම බෝල්ඩ් කරලා තියෙනවා ජැසෝ ස්කෝලර්ෂිප් එක. මේ වගේ ස්කෝලර්ෂිප් ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට ෆලෝ කරන්න පුළුවන්. මේ ජැසෝ ස්කෝලර්ෂිප් ස්ටුඩන්ට් එක්ස්චේන්ජ් සපෝට් ප්‍රෝග්‍රෑම් කියන එක තමයි මම ගියේ. ඉතින් ඒක අපි බලමු කතා කරලා මොන වගේ ස්කෝලර්ෂිප් එකක්ද කියලා. ඇත්තනම ජැසෝ ස්කෝලර්ෂිප් එකේ පිරිසක් ජයිකා එකයි ඊට පස්සේ ජැසෝ ස්කෝලර්ෂිප් එකට සම්බන්ධ වෙලා යුනිවර්සිටි එකට ආවා 2024 මට මතක විදිහට මේ ප්‍රෝග්‍රෑම් එකක් කරා පේරාදෙණිය යුනිවර්සිටි එකට ඇවිල්ලා. ඉතින් අපිත් එක්ක නිතරම මේ සම්බන්ධකම් තියෙනවා මේ ජැසෝ ස්කෝලර්ෂිප් එකත් එක්ක පේරාදෙණිය යුනිවර්සිටි එකට. ඉතින් මේකේ monthly allowance එකක් දෙනවා support for exchange students. ඒ වගේම තමයි monthly stipend එක දෙනවා. දැන් යුවන් 80000ක් කියන්නේ රුපියල් මේ වෙනකොට ගත්තාම නිකන් රුපියල් වලින් 1,60,000ක් විතර මාසෙට හම්බෙනවා අතට දෙනවා ඕගොල්ලන්ගේ වියහිදම් වලට. ඉතින් කට්ටියකින් අහලා බලන්න පුළුවන් එක්ස්පීරියන්ස් ගත්ත අයගෙන් අහලා බලන්න පුළුවන් කොහොමද ඒක කොච්චර වටිනවද කියන එක ඕගොල්ලන්ට වීඩියෝස් වලින් උනත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මේක තමයි මම ජැසෝ ස්කෝලර්ෂිප් එක හරහා මම ඇප්ලයි කරලා ගියපු ප්‍රෝග්‍රෑම් එක හූ ස්ටෙප් කියන එක. මේක තියෙන හොකයිඩෝ යුනිවර්සිටි එකත් එක්ක. හොකයිඩෝ යුනිවර්සිටි එක තමයි මේක තියෙන්නේ. ඉතින් හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්, හරිම වැදගත් වටින ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මම පේරාදෙණිය යුනිවර්සිටි එකේ 3rd year එකේදී තමයි මේකට ඇප්ලයි කරන්නේ. 3rd year එකේ second semester එකේදී තමයි මම මේකට යන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට. එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් තමයි මට මේ පළමු අවස්ථාව හම්බෙන්නේ. ඉතින් මේකට මොනවද එලිජිබල් වෙන්න ඕනේ කරුණු ගත්තාම ඕගොල්ලෝ එන්රෝල් ෆුල් ටයිම් අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඕගොල්ලෝ අවුරුදු 2ක් මේක සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මේ යුනිවර්සිටි එකට ඇප්ලයි කර මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරනවා නම් GPA එක මං කිව්වේ ඒකයි වැදගත් වෙන්නේ. GPA එක 3.0 better than ඔන්න 4.0 scale. ඒ කියන්නේ අපේ තියෙන්නේ අපේ පේරාදෙණිය යුනිවර්සිටි එකේ තියෙන ආර්ට්ස් ෆැකල්ටි එකේ ඔක්කොම අනිත් ෆැකල්ටි වල තියෙන්නේ 4.0 scale එකට තමයි තියෙන්නේ. අපි මොරටු වගේ විශ්වවිද්‍යාල ගත්තාම 4.5 scale එකට වගේ තමයි තියෙන්නේ. ඉතින් මේකේ 3.0 වලට වඩා වැඩි ඉන්නවා. ඒතකොට මෙතන කියනවා IELTS 6.5 overall. ඒක වෙන්න ඕනේ. එතකොට මම ඒකයි කිව්වේ අර IELTS කියන සර්ටිෆිකේට් එක කොච්චර වැදගත් වේද කියලා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට ලොකු වියදමක් යනවා
IELTS TOEFL වගේ එක්සෑම් එකකට මට එච්චර සල්ලි නෑනේ මම මේකට වියදම් කරන්න මට හින්දා යන්න බැරි වෙයි කියලා. නමුත් ඕගොල්ලන්ගේ ඩිපාර්ට්මන්ට් හෙඩ් හෝ ඉංග්ලිෂ් ඩිපාර්ට්මන්ට් එක හෝ ඕගොල්ලෝ ගේ කවුරු හරි ඕගොල්ලන්ට දෙනවනම් මේ IELTS එක හරි ඕගොල්ලන්ට දෙනවනම් ලෙටර් එකක් මෙයාගේ ඉංග්ලිෂ් ප්‍රොෆිෂන්සි එක සම්බන්ධයෙන් ඔයාලට මේක වේව් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලෝ ඩිග්‍රී එක ඉංග්ලිෂ් මීඩියම් වලින් කරනවා නම් මේක වේව් ඔෆ් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ කරුණු ටිකක් තමයි මේකේ තියෙන. ඉතාලම හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මේ සයිට් ඔයාලට මේක සයිට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි INR එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් අහන්න පුළුවන්. මොකද කෝඩිනේටර් ඉන්නේ එතන මොන වගේ ප්‍රෝග්‍රෑම්ස් ඉන්නේ අපිට යන්නේ කොහොමද කියලා මේක අනිවාර්යෙන් අහලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ යුරෝප් ගත්තාම යුරෝප් කියන්නේ වෙනම කල්චර් එකක් වෙනම වයිබ් එකක් තියෙන්නේ. ඉතින් ඒකෙත් ස්කෝලර්ෂිප්ස් ගොඩාක් තියෙනවා. ප්‍රධාන ස්කෝලර්ෂිප්ස් තමයි මම මේ අද කතා කරන්න ඕගොල්ලන්ට. මොකද හැංගිච්ච ස්කෝලර්ෂිප්ස් ගොඩාක් තියෙනවා. ඕගොල්ලෝ හොයන්න ඒවා. මම ඉස්සරහට කියන්නම් තව මොනවද ඕගොල්ලෝ කරන්න ඕනේ කියලා. ඉතින් ඒකේ ඉරාස්මුස් මුන්ඩුස් ස්කෝලර්ෂිප් ඩෑඩ් එක තියෙනවා. කොමන්වෙල්ස් ස්වීඩිෂ් හෝලන්ඩ් ඔය වගේ ගොඩක් අයිෆල් ස්කෝලර්ෂිප් ස්විස් ගවර්න්මන්ට් ඔය වගේ ගොඩාක් ස්ටිපෙන්ඩියම් හංගරිකම් ඒක ප්‍රසිද්ධ ස්කෝලර්ෂිප් එක පේරාදෙණිය ස්ටුඩන්ට්ස්ලා අතර මේ ගොඩාක් පේරාදෙණිය ග්‍රැජුවේට්ලා මේකට ඇප්ලයි කරනවා අපි ශාන්තිනන්දන සර් එක්කත් තත් ගොඩාක් රෙකමන්ඩ් කරලා තියෙනවා ළමයින්ව මේ හංගරි ස්කෝලර්ෂිප් එකට ඉතින් ඒකේ මම දකින හරි ඒ කියන්නේ මට ෆීල් වෙන්න සහ මගේ පැත්තෙන් බලපුවම මට හොඳම ස්කෝලර්ෂිප් දෙක යුරෝප් වලින් සාමාන්‍යයෙන් දෙන මේ එරාස්මුස් එකයි ඩෑඩ් කියන ඩාඩ් කියලා කියනවා ඒකට එක විදිහට ප්‍රොනවුන්ස් වෙන්නේ ඒ ස්කෝලර්ෂිප් එකට ඒ ස්කෝලර්ෂිප් දෙක තමයි මගේ පෞද්ගලික මං ආසම ස්කෝලර්ෂිප් දෙක. ඉතින් අපි බලමු එරාස්මුස් මුන්ඩුස් ස්කෝලර්ෂිප් එක කොහොමද වෙන්නේ කියලා. මේක ජොයින්ට් මාස්ටර්ස් ස්කෝලර්ෂිප් එක කියන්නේ මාස්ටර්ස් දෙකක්. එකට තමයි දෙන්නේ. BSc තමයි ගොඩක් තියෙන්නේ. මේකේ ෆුල් ටියුෂන් ෆී වේව එකක් තියෙනවා. මන්ත්ලි ස්ටයිපන්ඩ් එක යූරෝ 1400ක්. ඒ කියන්නේ අද රේට් එකට ගත්තාම නිකන් රුපියල් ලක්ෂ 5,48,000ක් වගේ මුදලක්. ඕගොල්ලෝ හිතන්න අතට එච්චර ගාණක් දෙනවා ට්‍රැවල් එලවන්ස් එකක් දෙනවා ඉන්ස්ටොලේෂන් එලවන්ස් එකක්. ඒ කියන්නේ අපි ගිහිල්ලා ඉස්සෙල්ලාම අපිට සල්ලි නැහැනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට එහෙමත් සල්ලි නැහැ. ඉන්ස්ටොලේෂන් එලවන්ස් එකක් දෙන්නේ සෙටල් වෙන්න. ඉතින් එහෙම දෙනවා ඉන්ෂුරන්ස් එකක් දෙනවා එයා ටිකට්ස් දෙනවා ඔක්කොම රවුන්ඩ් ට්‍රිප් එක ෆ්‍රී ඉකොනොමි ක්ලාස් ටිකට් එකක් ඒ වගේම තමයි මේකේ ලස්සනම වැඩේ අවම මේකේ රටවල් තුනක මේකේ රටවල් තුනක තමයි ඉගෙන ගන්න තියෙන්නේ ෆස්ට් සෙමෙස්ටර් එකේ එක රටක සෙකන්ඩ් සෙමෙස්ටර් එක තව රටක තර්ඩ් සෙමෙස්ටර් එක තව රටක ෆෝර්ත් සෙමෙස්ටර් එක ඒ රටවල් තුනෙන් අපහු එහෙකට නැත්තම් වෙන රටක. එතකොට සමහර ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා රටවල් 8ක 9ක විතර යන්න තියෙනවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඉතින් කොච්චර හොඳයිද කියලා ඔයගොල්ලොම හිතලා බලන්න. අපි මේ ලින්ක් එකට ගිහිල්ලා බලමු මේකට කොහොමද ඇප්ලයි කරන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා අපි බලමු පොඩ්ඩක්. හරි. මේකේ තියෙනවා එරාස්මුස් මුන්ඩුස් ඔන්න මම ගියා මේකට අපි මෙතන පල්ලෙහාට මේ තමයි කැටලොග් එක. මෙතන අපිට ෆිල්ටර් කරන්න පුළුවන් කීවර්ඩ්ස් ඒ වගේම ෆීල්ඩ් ඔෆ් ස්ටඩි කියන එක අපිට ඔක්කොම ෆිල්ටර් කරන්න පුළුවන්. අපි නිකන් ගහමුකෝ අපි මොනවද ගහන්නේ අපි ජියෝග්‍රැෆි වගේ සබ්ජෙක්ට් එකක් ගමු. සර්ච් දුන්නාම එනවා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකක් ඩීසෙන්ට්‍රලයිස් ස්මාර්ට් එනර්ජි සිස්ටම්ස් ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් එනවා අපි ගහමු ආර්ට්ස් කරි එකක් එතකොට එනවා තියරි ඉන් සෝෂල් ඒ වගේ එකක් එනවා
ඒ වගේම මේ වගේ මේ joint masters of art in sound designing, digital creativity and art and science European masters ඒ වගේ ගොඩාක් ස්කෝලර්ෂිප් මේ programs එනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඊට පස්සේ මේක ගහපුවාම අපිට එනවා මේ cultural diversity මේක මේ contemporary challenges in the world of work. ඉතින් මෙහෙම මේ international masters in advanced research in criminology, global development, policies, global studies ඒ වගේ programs ගොඩක් එනවා. මේකේ ඉන්ටරෙස්ටිංම මේවා තියෙනවා. අපි නිකන් ගහමුකෝ මම පෞද්ගලික වාස ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ. අපි බලමු මේක කොහොමද කියලා. මේ තමයි International Masters on Wine Tourism Transitions and Innovation. ඔයාලා මීට කලින් හිතලා තියෙනවද වයින් වලින් වයින් සම්බන්ධයෙන් මාස්ටර් එකක් ඇති කියලා කියන පශ්චාත් උපාධියක් ඇති කියලා වයින් ටුවරිසම් සම්බන්ධයෙන්. අපි බලමු එක මොන වගේද කියලා. මේ තමයි ඒකේ සයිට් එක. Wine International Masters on Wine Tourism Transition and Innovations. එතකොට මං කියවනේ මේක හරි ලස්සනයි. මේ ප්‍රෝග්‍රෑම් එක හරිම මරු නියම ප්‍රෝග්‍රෑම් එකක්. අපි කියමු අපි බලමුකෝ මේක කොහේ වගේද වෙන්නේ කියලා. මං අර කලින් කිව්වා අර රටවල් තුනක වගේ ඉගෙන ගන්න තියෙන්නේ කොහොමද කියලා. මේ ජෙනරල් ස්ට්‍රක්චර් එක මේකේ දාලා තියෙනවා. ඔන්න පළවෙනියට අපි යනවා ස්පාඤ්ඤයට. යුනිවර්සිටට් රොවීරා වර්ගිල් කියලා තියෙන මේක මේ ස්පැනිෂ් වලින් තියෙන මේ යුනිවර්සිටි එක. මේක ස්පේන් වලට යනවා. ඊට පස්සේ අපි සෙකන්ඩ් සෙමෙස්ටර් එක යනවා ප්‍රංශයට බොර්දෝ වලට යනවා. ඊට පස්සේ සෙමෙස්ටර් 3 යුනිවර්සිටි ඔෆ් පෝර්තෝ වලට යනවා. මේ පෝර්චුගල් වලට පෘතුගාලට යනවා. පළවෙනි එක ස්පාඤ්ඤ, දෙවෙනි එක ප්‍රංශය, තුන්වෙනි එක පෘතුගාලේ. මේ හතරවෙනි සෙමෙස්ටර් එක ප්‍රොෆෙෂනල් ඉන්ටර්න්ෂිප් and master thesis. ඕලා කැමති රටක ඉන්ටර්න්ෂිප් එකක් ඕගොල්ලන්ට දාන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. ඉතාම ලස්සන සහ මං කියන ලස්සනයි කියලා හරිම ඒ කියන්නේ ඉන්ටරෙස්ටිං ප්‍රෝග්‍රෑම් එකක්. මේ වගේ ගොඩාක් තියෙනවා. මේක මේ co-founded by the European Union කියලා ගහලා තියෙනවා මෙතන. Erasmus එක ෆන් කරන්න එකට යුරෝපියන් යුනියන් එක. ඉතින් හරිම ලස්සන ප්‍රෝග්‍රෑම්ස් වගේක් තියෙන්නේ. අපි නැවතත් යමු අපි ස්ලයිඩ් එකට. ඉතින් ඒ වගේම තමයි අර මම කිව්වා වගේ මේ ඔයගොල්ලන්ගේ INR සයිට් එකේ මෙහෙම එකෙන් මම මේ ක්‍රොප් කරලා ගත්ත ෆොටෝ එකක් මම පල්ලෙහා දාලා තියෙන්නේ. මේ University of Peradeniya Erasmus Mundus Joint Masters Scholarships මේකේ මේ වගේ මේගොල්ලෝ තියෙනවා මේ awareness program. එහෙනම් ඒවට join වෙන්න නිතරම ඒ ගැන අවධානයෙන් ඉන්න. අනිත් කාරණේ තමයි මේ ගොඩක් අයගේ සිහින දේශයක් තමයි කොරියා කියන එක. සවුත් කොරියා. ඉතින් සවුත් කොරියන් ස්කෝලර්ෂිප් මොනවද තියෙන්නේ? ප්‍රධානම එක තමයි GKS. ඒකෙත් එම්බසි ට්‍රැක්, යුනිවර්සිටි ට්‍රැක් කියලා දෙකක් තියෙනවා. මේ වගේ Samsung Global, එතකොට ඔය වගේ කොරියන් ගවර්න්මන්ට් සපෝට් ප්‍රෝග්‍රෑම්, ග්‍රැජුවේට් රිසර්ච් ඇසිස්ටන්ට්ෂිප්ස් ඒ වගේ ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඉතින් මේකේ කතා කරමු අපි GKS ප්‍රධාන එක. මේක ඇත්තටම මාස්ටර්ස් කරනවා නම් අවුරුදු 3ක් යනවා. PhD එකට අවුරුදු 5ක් යනවා. මොකද ෆස්ට් එක අනිවාර්යයෙන්ම ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකක් තමයි යන්නේ කොරියන් GKS ස්කෝලර්ෂිප් එකේ. මොකද මම ඇත්තට මේ ස්කෝලර්ෂිප්ස් ගොඩාකට ඇප්ලයි කරලා තියෙනවා. ඒ ඇප්ලයි කරපු ඒවාකින් තෝරගත්ත ඒවා තමයි හොඳම මොකක්ද කියලා තෝරගෙන ආපු ස්කෝලර්ෂිප් එක තමයි මම කියන්නේ ගත්ත ස්කෝලර්ෂිප් එකක් අරගෙන කරන මාස්ටර් එක තමයි මම දැන් ඉන්නේ. ඉතින් මේ GKS එකටත් මම ඇප්ලයි කරා එම්බසි ට්‍රැක් එකේ ඉන්ටර්විව් එකට ගියා. ඉතින් මේකේ බෙනිෆිට්ස් ගත්තාම ටියුෂන් ෆී එක ඔක්කොම ෆුලි කවර්ඩ්. මේක දෙනවා වොන් ලක්ෂ 9 ඉඳලා ලක්ෂ 13ක් වෙනකම් 1.3 මිලියන් වොන් වෙනකම් මේකේ දෙනවා ස්ටයිපන්ඩ් එක මන්ත්ලි. එතකොට ඒක ගණන් හදලා බලන්න වැඩි කරලා රේට් මේ කරන්සි රේට් එක. ඊට පස්සේ රවුන්ඩ් ට්‍රිප් එක ඉකොනොමි ටිකට් එක ෆ්‍රී.
සෙටල්මන්ට් ඇලවන්ස් මම අර කිව්වා වගේ ගියාම අපිට සල්ලි නෑ ඉන්න ගිය ගමන් අපිට ඒක දෙනවා සෙටල්මන්ට් ෆී එකක් බොන්න ලක්ෂ දෙකක් කොරියන් ලැංග්වේජ් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ෆුලි කවර්ඩ් වෙනවා මෙඩිකල් ඉන්ෂුරන්ස් එක කවර් වෙනවා රිසර්ච් තීසිස් ග්‍රාන්ට් available for graduate students එතකොට තීසිස් සපෝට් එකට එතකොට තීසිස් එක ප්‍රින්ටිං ඒවට මේවට ඔක්කොටම ඒගොල්ලෝ ගෙවනවා ඒ ඔක්කොම තියෙනවා ඉතින් මේකෙත් ලින්ක්ස් මම ඔක්කොම දාලා තිනවා හැම එකකම ලින්ක්ස් දාලා තින්නේ ඕගොල්ලන්ට ගිහිල්ලා ඒවා රිෆර් කරන්න පුළුවන් ඉතින් මේකත් හරි වටින ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් කවුරු හරි හිතෙන්න පුළුවන් නිකන් අපි කොරියාවලට යන්න ඕනේ වෙන මොකක් හරි වැඩකට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අපි ස්ටුඩන්ට් විදිහට ගිහිල්ලා එහෙම මම කියන්නේ හැමෝටම දුක් විඳින්න යන්න ඕනේ රටවල් වලට ස්ටුඩන්ට්ස්ලා තියෙන්නේ ලයිෆ් එක එන්ජොයි කරන්න. ඉතින් මේ වගේ ඔපචුනිටිස් අතෑරලා දාලා නිකන් යන්න එපා. ඒ කියන්නේ ඕගොල්ලන්ට ආසාවක් තියෙනවා නම් මම කොරියාවට යන්න ඕනි. මම අපි කියනවා මැච් එකක් ගහන්න ඕන කොරියාවෙන්. මම එහෙම ගිහිල්ලා කොහොම හරි කරනවා නම් මේ ඔපචුනිටිස් යූස් කරන්න. මේවා තියෙන්නේ ඔයාලට. මේවා තියෙන්නේ ඔයාලට. මේවා තියෙන්නේ ගන්න ළමයින්ට මේවා ගන්න තමයි තියෙන්නේ. මේවට යන්නෙත් ළමයි. ඉතින් මේවට try කරන්න. නිතරම try කරන්න. ඕගොල්ලන්ගේ සැපට මම කියන්නේ ඒක දුක් විඳගෙන ඉගෙන ගන්න ඕනේ නෑ. අර සැපසේ දුක විඳින්න ඕනේ හොඳට සැපසේ සැප විඳින්න පුළුවන්. ඕගොල්ලන්ට এডুকেෂන් එකත් ඕගොල්ලෝ හම්බෙනවා. ඉතින් ඕගොල්ලන්ට නිකන් ඕගොල්ලන්ව බලා ගන්නවා වගේ තමයි මේ ස්කෝලර්ෂිප් එකක් ඕගොල්ලෝන්ට ලැබුණා කියන්නේ. ඊට පස්සේ අපේ ප්‍රොෆෙසර් නන්දන සර් අපිට කිව්වා මේ විශේෂයෙන්ම සඳහන් කරන්න කියලා මේ සමර් ප්‍රෝග්‍රෑම්ස් අර යුනිවර්සිටි එක ඇතුළේ ඉද්දිම ඕගලන්ට මේ ප්‍රෝග්‍රෑම්ස් වලට ඇප්ලයි කර හැකි මම අර ෂෝට් ටර්ම් එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරා වගේ සමර් ප්‍රෝග්‍රෑම්ස් කියලා තියෙනවා මේ සමර් එකට තියෙන ප්‍රෝග්‍රෑම්ස් ඒ කියන්නේ සමර් එක වෙනකොට ඒගොල්ලෝ මෙහෙම සමර් ප්‍රෝග්‍රෑම්ස් කියලා ෂෝට් කෝසස් තියෙනවා 15 days ප්‍රෝග්‍රෑම්ස් එහෙම 2 weeks ප්‍රෝග්‍රෑම් එහෙම තියෙනවා මේ බෙනිෆිට් එක ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් accommodation field trips networking research experience CV එකට ඔයගොල්ලන්ගේ ගොඩක් වැදගත් වෙනවා මේක මේ දැන් අපි මේ හෙට අනිද්දා ඊළඟ සතියේ මේ සිංහාගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා සිංහ යුනිවර්සිටි එකේ එතකොට පේරාදෙනියේ මගේ දන්න මගේ යාළුවොත් මේ බීජිං වලට එනවා මේ ප්‍රෝග්‍රෑම් එකකට සම ප්‍රෝග්‍රෑම් එකකට ඉතින් ඒ වගේ සම ප්‍රෝග්‍රෑම්ස් තියෙන ඕගොල්ලන්ට ඇප්ලයි කරලා දැන් කියන්නේ අපි හිතනවනේ අප්පා එච්චර රටක අපි ගිහිල්ලා ගොඩක් කල් ඉන්න බෑ අපිට ෂෝට් ටර්ම් කෝසස් වලට යන්න පුළුවන් ඔක්කොම මෙහි ඇකොමඩේෂන් ඔක්කොම හම්බ වෙනවා ඕගොල්ලන්ට ටිකට් එක අරගෙන ගිහිල්ලා එන්න තියෙන්නේ ඉතින් එක එක රටවල් වලට එතකොට ගියයි ඉතින් ඒ chance එක ඕගොල්ලන්ට තියෙනවා සම ප්‍රෝග්‍රෑම්ස් ගැනත් ඕගොල්ලන්ට හොයන්න පුළුවන් අවධානය යොමු කරන්න පුළුවන්. එතකොට මම අර කිව්වා වගේ වෙබ්සයිට්ස් සහ YouTube channels මොනවද ඔයාලා බලන්න ඕනේ ප්‍රධානම වෙබ්සයිට් සහ YouTube channel මොනවද කියලා අපි බලමු. පළවෙනි එක තමයි INRO site එක. ඊටාම වටින site එකක්. ඒ site එක අපි බලමු ඒකට ගිහිල්ලා කොහොමද ඒක පේන්නේ කියලා. මේ INRO site එක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මේක ස්කෝලර්ෂිප්ස් වලට ගියාම මේ ස්කෝලර්ෂිප් සයිට් එක තමයි තියෙන්නේ මෙතන මේ ඔපචුනිටිස් වල ස්කෝලර්ෂිප්ස් ගියාම මෙන්න මේ වගේ වින්ඩෝ එක එනවා එතකොට මේක දැනුත් දාලා තියෙනවා මේ ඉන්ටර්නැෂනල් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් IGP ස්පෙෂල් මෙක්ස්ට් මම අර කිව්ව මෙක්ස් ස්කෝලර්ෂිප් එක ජපාන් ස්කෝලර්ෂිප් එක මේක ඒක සම්බන්ධයෙන් දාලා තියෙනවා ඒක ගැන ඔයාලට බලන්න පුළුවන් ඊට පස්සේ මේ රිසර්ච් ඉන්ටර්න්ෂිප්ස් ඉන් සයන්ස් ඇන්ඩ් ඉන්ජිනියරින් ඒක සයන්ස් ළමයින්ට තියෙන්නේ එතකොට මේ රස්මුස් මුන්ඩුස් මං කිව්වේ ඒකයි මේක තමයි මම ක්‍රොප් කරලා ගත්තේ මේ ප්‍රෝග්‍රෑම්ස් තියෙන ඕගොල්ලන්ට නිතරම බලන්න තියෙනවා සම ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා එතකොට මේ සමර් ස්කූල් එතකොට ලිතුවේනියන් ලැන්ග්වේජ් ඇන්ඩ් කල්චරල් කෝසස් මේ වගේ ගොඩාක් මේ උපජිස් මේ ඉන්දියන් එකක් සවුත් ඒෂියන් යුනිවර්සිටි හොකයිඩෝ යුනිවර්සිටි මේ මම ගිහපු යුනිවර්සිටි එක මේක මෙක් ස්කෝලර්ෂිප් එකක් තියෙන්නේ ඉතින් ඒ විදිහට මේ ගොඩාක් ඔපචුනිටිස් මේගොල්ලෝ මේ දාලා තියෙනවා
ඊට පස්සේ ග්ලෝබල් මේ GKS එක. ඊට පස්සේ එහෙම ප්‍රෝග්‍රෑම්ස් ගොඩාක් තියෙනවා. අනිත් වෙබ්සයිට් එක තමයි ඒකත් මම පෙන්නන්න. අනිත් වෙබ්සයිට් එක තමයි ඔයගොල්ලන්ට යන්න තියෙන මේ Ministry of Higher Education එකෙන් Ministry of Higher Education එකේ වෙබ්සයිට් එක. ඒකට ගියාම තියෙන ස්කෝලර්ෂිප්ස් යටතේ මෙහෙම දාලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ වෙනකොට තියෙන ස්කෝලර්ෂිප් ටික මොකද්ද තියෙනවා? මේ රොමේනියන් ගවර්න්මන්ට් ස්කෝලර්ෂිප් එක 2026 27. එතකොට මේකේ ඩීටේල්ස් ගියාම මේකෙන් බලා ගන්න පුළුවන්. මේකේ ඩවුන්ලෝඩ්ස් වලට ගියාම ඒකෙන් බලා ගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන කොහොමද ස්කෝලර්ෂිප් එක මොනවද තියෙන්නේ කියලා ඔක්කොම ඩීටේල්ස් ටික ඔයාලට බලා ගන්න හරි ලේසි. ගොඩාක් ස්කෝලර්ෂිප්ස් මෙතන තියෙන මේ තායිලන්ඩ් ස්කෝලර්ෂිප් තියෙනවා. අපි හිතන්නේ නැති සමහර අපි හිතනවනේ මේ රටවල් වල නැතුව ඇති කියලා. නමුත් අපිට නෑ එහෙම. හොඳ වර්ල්ඩ් රෑන්කින් තියෙන යුනිවර්සිටි තියෙනවා මේ තායිලන්ඩ් වල, කියන්නේ සවුත් ඒෂියා වල, සවුත් ඊස්ට් ඒෂියා වල වගේ රටවල් වල තියෙනවා. ඉතින් ඒ පිළිබඳ පොඩි අවධානයක් යොමු කරොත් ඕගොල්ලන්ට හොයාගන්න ලේසියෙන්ම පුළුවන්. අපි යමු ඊට පස්සේ මොනවද මේ සයිට් දෙක පිළිබඳ නිතරම ඕගොල්ලන්ගේ ෆෝන් එකෙන් ඕගොල්ලෝ නිතරම මේ ටැබ් දෙකක් ඕපන් කරගෙන තියාගන්න. මේකට ඊටාම වටිනවා මේ දෙකට ඕගොල්ලෝ යොමු වෙලා හිටියොත්. ඊට පස්සේ තමයි මොනවද මම රෙකමන්ඩ් කරන YouTube channel. ඊට පස්සේ මේ ප්‍රබෝධි ප්‍රීතිකා කියන YouTube channel එක මේක අනිවාර්යෙන් බලන්න. මං ඇයි මං ඔක්කොම ලින්ක්ස් දාලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ මම ප්‍රොෆෙසර් ශාන්තිනන්දනට මම මේකේ PDF එකක් මම දාන්නම්. එතකොට ඕගොල්ලන්ට ඒකට ගිහිල්ලා සර්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට මේ ලින්ක්ස් through ඕන එකක් බලන්න පුළුවන්. මම ඇයි මේක රෙකමන්ඩ් කරන්න කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඒ හේතුව තමයි දැන් මේ channel එකට මේක තමයි channel එක. ඔයාලා බලන්න මේ වීඩියෝස් ඔක්කොම තියෙන ස්කෝලර්ෂිප්ස් ගැන. ඒ channel එකට ගියාම එතන playlist එකට යන්න. playlist එකේ ඔන්න තියෙනවා fully funded scholarship guides, English explanation, study in Canada, study in Singapore, New Zealand, මේ summer schools මම අර කලින් කිව්ව එක. ඊට පස්සේ Japan, USA, Australia බාන්න කොච්චර තියෙනවද කියලා. PhD IELTS මේ කොහොමද කරන්නේ? ඒතර ස්වීඩන් fully funded, මේ study in UK. ඒ වගේ ගොඩාක් මෙයාගේ වීඩියෝස් මෙයා දාලා තියෙනවා. ඕගොල්ලන්ට බලන්න පුළුවන් කොහොමද කියලා. ඒ වගේම තමයි අනිත් මේ YouTube channel එක මම රෙකමන්ඩ් කරන මේ IQ Labs කියන එක. IQ Labs ඒකේ රිසර්ච් කරන අයට ප්‍රසන්ටේෂන් හදන්නේ කොහොමද? ඒ වගේ ගොඩක් තියෙනවා. ඒ වගේ කියන්නේ ළමයෙක්ට බලන්න ඉතාලම හොඳ කන්ටෙන්ට් මේක තියෙන. මේ ස්කෝලර්ෂිප්ස් ඇප්ලයි කරන හොඳම කාලය මොකක්ද? ඒ වගේ තියෙනවා. මේවා ගොඩාක් ඔයාලට බලන්න පුළුවන්. මොකද පේරාදෙනිය කියන්නේ ඉගෙන ගත්ත ඔයාලා අයියලා අක්කලා මේකේ වීඩියෝස් මේ ඉන්ටර්වියුස් වලට මේ වීඩියෝස් කරලා තියෙනවා. මේ හින්ද මේකේ වීඩියෝස් උත් බලන්න. මේකෙත් ගොඩක් වටින දේවල් තියෙන YouTube channel එකක්. ඒ වගේම තමයි මේ IQ Labs. ඊට පස්සේ ඒ වගේ තමයි ඕගොල්ලන්ට මූලිකම රිෆර් කරන්න පුළුවන් තව ගොඩාක් ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ඒ ගැන ඔයාලට හොයන්න මේ මම කතා කරේ ප්‍රධානම ටික. ප්‍රධානම සහ මම හොයාගත්ත මට අහුවෙලා නැති ගොඩක් තියෙනවා. ඒවත් ඔය YouTube channels වලින් ඒවයින් බලන්න. මොකද මම මේ සිංහල දෙකක් තමයි රෙකමන්ඩ් කරේ. මොකද ඉන් ඩීටේල් මේ වගේ කියනවා. කොහොමද ඇප්ලයි කරන්නේ, කොහොමද යන්නේ, ෆස්ට් ස්ටෙප් එකට යන් හරි අපි මේකට ඇප්ලයි කරමු. ඒ වගේ ඉන් ඩීටේල් මේ වගේ කියනවා. හරිම හොඳ YouTube channel. ඒ වගේම තමයි ඉංග්‍රීසි channels අව තියෙනවා. ඒ වගේ ඒවා ඔයාලට බැලුව හැකි. ඉතින් මේ වෙනකොට මම එංගලන්තේ ගිහිල්ලා රිසර්ච් එකක් කරනවා. එතකොට කියන්නේ මගේ පබ්ලික් පොලිසි කියන්නේ මේ චයිනීස් වෙහිකල් ඉම්පෝර්ටේෂන් සම්බන්ධව තමයි මම කරන්නේ. මම කියන්නේ ඒකයි අර අපි ස්කෝලර්ෂිප් එකක් ඇවිල්ලා එක රටක ඉන්න ඕනේ නෑ.
ඒ වගේම තව ගොඩාක් opportunities ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඕගොල්ලන්ට මේ රටකට ඇවිල්ලා වෙන රටවල් වලටත් යන්න chance එක හම්බ වෙනවා. ඉතින් මම ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකටත් ගියා. ඉතින් ඒ වගේ ගොඩක් ඕගොල්ලන්ට chances හම්බ වෙනවා. මේ කියන්නේ ස්කෝලර්ෂිප් එකෙන් ආපුවාම තව මේ කියන්නේ දොරවල් විවෘත වෙනවා. ඉතින් මේ දොරවල් අරගන්න තමයි ඕගොල්ලෝ මූලික පියවර මේ තියන්න ඕනේ. සමහර දොරවල් තියෙනවා ඇරිලා නමුත් ඕගොල්ලන්ට ඒක පේන්නේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ දන්නේ දොරවල් තියෙනවා කියලා. අන්න එහෙම ගැටලුවක් තියෙන නොදැනුවත් භාවයක්. ඉතින් මේකට ඕගොල්ලෝ ඇප්ලයි කරොත් එක එක ස්කෝලර්ෂිප් වලට ඒ වගේම තමයි මේ පිළිබඳ දැනුවත් භාවයක් හොඳට ලබා ගත්තොත් මේවා රිෆර් කරලා ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් 7-5ක්වත් තමන්ගේ සල්ලි වලින් 7-5ක්වත් වියදම් නොකර මේ අවස්ථාවල් සපුරා ගන්න. ඉතින් බොහොම ස්තුතියි අද දේශනේ එච්චරයි මට මූලිකව කියන්න තියෙන්නේ. ඉතින් මම කියන්නේ බැරි නෑ මම කලින් කිව්වා වගේ මම ජීනියස් සහ එහෙන බ්‍රයිට් කේස් එකක් නෙමෙයි. මම සාමාන්‍ය විදිහට ඉගෙන ගත්ත සාමාන්‍ය විදිහට අධ්‍යාපන කටයුතු කරපු මිනිස්සෙක්. ඉතින් හැබැයි මේ අනිත් අයට කලින් මම ස්කෝලර්ෂිප්ස් මම හොයාගත්තා. මට හම්බුණා සහ මම හොයාගත්තා. ඉතින් මම හැමතිස්සෙම කියන්නේ එකයි ඉගෙන ගද්දි කාටවත් අපි අවඩක් මොකුත් කරන්න එපා. ඉගෙන ගන්න කෙනෙකුට හැමදාම උදව් කරන්න. ඒවා කවදා හරි Tamanට තියෙනවා. අපි තව කෙනෙක් ඉගෙන ගන්නකොට මෙයාට අපි ගේම් එක දීලා මෙයාට මෙහෙම කරලා අපි මෙයාව වට්ටමු කියලා අධ්‍යාපනයේ වට්ටන්න එපා. වැටෙන්නේ තමන්මයි. ඉතින් හැමතිස්සෙම මේ এডুকেෂන් එක මම හැමතිස්සෙම කියන්නේ කුහක වෙන්න එපා. කිසිම අවස්ථාවක ලෝභ නැතුව දේවල් කියලා දෙන්න. ඒ හින්දා මං හිතනවා පේරාදෙනි විද්‍යාර්ථීන් එහෙම නැතු ඇති කියලා මේ වෙනකොට. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ ඒවා කරන්න මේ පෙළමෙන්න තියෙන කෝසස් කරන්න තව ඔපචුනිටිස් තියෙනවා. දැන් මම වීක් ඩේ එකේ වැඩ කරලා වීකෙන්ඩ් එකේ නිකන් හිටියේ නෑ. මම කොළඹ යනවා වීකෙන්ඩ් එකේ වීක් ඩේස් වලට නුවර එනවා. ඉතින් පාන්දර යනවා වෙලාවක් කලාවක් නැතුව එහෙම දේවල් කරේ. ඉතින් ඒ වගේ ප්‍රතිඵල තමයි අද දැන් යුනිවර්සිටීස් මම 5ක විතර මම ඉගෙන ගන්න මට අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ ඒකයි ඕගොල්ලන්ට මහන්සි වෙන්න. ඊට පස්සේ ශාන්තිනන්දන සර්ට බොහොම ස්තුතියි මේ ලෙක්චර් එක කරන්න කිව්වට. මම හරිම සන්තෝෂ වෙනවා. මොකද ඔයාලා තමයි මේ ලකීම කට්ටිය කියලා මම හිතන්නේ. මොකද මේ වගේ අවස්ථා සම්බන්ධයෙන් අපිට ඒ කාලේ කවුරුත් අපිව දැනුවත් කරේ නැහැ. මෙහෙම දේවල් තියෙනවා, මෙහෙම ලෝකෙ මෙහෙම දේවල් තියෙනවා කියලා. ඉතින් මේකෙන් මේ ලෙක්චර් එක අහලා ඕගොල්ලෝ දෙයක් අරගෙන මේවට ඇප්ලයි කරයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඇප්ලයි කරපු දවසට ඒ වගේ ජයග්‍රහණ හම්බුනහම මටත් කියන්න මටත් පණිවිඩයක් එවන්න මෙහෙම අපි ස්කෝලර්ෂිප් එකක් ගත්තා මෙහෙමයි කියලා. ඒතකොට මටත් සතුටුයි මේ ලෙක්චර් එක කිරීම සම්බන්ධයෙන්. එතකොට මේ තව දෙයක් කියන තමයි ලස්සන ඇසයින්මන්ට් එකක් දීලා තියෙනවා ඕගොල්ලන්ට. මේ හරිම ලස්සනයි මේ ඇසයින්මන්ට් එක. මොකද්ද සර් කිව්වා මට LinkedIn ප්‍රොෆයිල් එකක් හදන්න කියලා. ඒකේ තියෙන වටිනාකම ඕගොල්ලන්ට දැන් නිකන් හිතෙයි අයියෝ මේ LinkedIn ප්‍රොෆයිල් එක මොනවද අනේ මේ LinkedIn හදන්න කියන්නේ අපිට මේ වගේ එකක් කියලා හිතෙයි. ඒකේ වටිනාකම තේරෙන්නේ ඔයාලා ෆෝර්ත් එකට ගියාම. ඔයාලගේ ෆයිනල් එකේ ඉවර වෙලා තමයි ඔයාලට ඒකේ වටිනාකම තේරෙන්නේ. සර් කිව්වනේ අපිට LinkedIn එක කොච්චර වැදගත් වෙනවද කියලා එතකොට තේරෙන්නේ. මේ LinkedIn ප්‍රොෆයිල් එකක් හදන්න ඒක මේන්ටේන් කරන්න ඒකෙන් ගොඩාක් ජොබ් ඔපචුනිටිස් ඔයාලට හම්බ වෙනවා. ඒක නිතරම අප්ඩේට් කරන්න. ඒ වගේම තමයි ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් LinkedIn මම මේ ලින්ක් එක දාලා තිනවා. ඕගොල්ලන්ට මාත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. මම ඕන කෙනෙක් ඇක්සෙප්ට් කරනවා. ස්කෝලර්ෂිප් සම්බන්ධයෙන් මොන හරි අහන්න දෙයක් තියෙනවා නම් ඕගොල්ලන්ට කනෙක්ට් වෙන්න පුළුවන්. සහ වෙනම ප්‍රයිවට් ගයිඩන්ස් මොන හරි එහෙම ගන්න ඕන නම් මේක ඇත්තටම අපි මෙහෙම ස්කෝලර්ෂිප් එකක් දානවා මෙහෙම මට මොනවද
කරන්න පුළුවන් කියලා මම ඕන වෙලාවක උදව් කරන්න කැමතියි. ඒකට සර් හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔපචුනිටිස් මිස් කරගන්න එපා. කාටවත් බරක් නොවි මේ තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක විදිහට කරගන්න පුළුවන් chance එකක් තමයි ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා කියන එක. ඒ වගේම තමයි මේ ස්කෝලර්ෂිප් වලට ගොඩක් කට්ටිය කියන තමයි එකක් හම්බ වුණොත් එතනින් නතර වෙන්නේ නැහැ. ස්කෝලර්ෂිප් වල රහ වැටුනොත් ඒක දිගටම යනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් හේතුව ඉතින් ඔක්කොම දේවල් Tamanට ලැබෙන හින්දා ඉතින් තව හැංගිච්ච ස්කෝලර්ෂිප් තියෙනවා ඊටාම ඒ කියන්නේ මේ හරි වටින ස්කෝලර්ෂිප් තියෙනවා තව හැංගිච්ච ඒවා. ඉතින් ඒ ඔයාලා හොයාගන්න ඔයාලට බාරයි. ඉතින් නිතරම වීඩියෝස් අනිත් වීඩියෝස් අපි YouTube එකේ සර්ච් කරන විනුවට ස්කෝලර්ෂිප් සම්බන්ධව වීඩියෝ සර්ච් කරන්න අර YouTube channel subscribe කරලා bell button click කරලා තියාගන්න ඕගොල්ලන්ට ඇත්තටම උවමනාවක් තියෙනවා නම් මොකද මම නම් එහෙම කරලා තියෙන්නේ කියන්නේ මට සම්බන්ධයක් නැහැ මේ YouTube channel වලට නමුත් මම එහෙම කරලා තියෙන්නේ මට වටින හින්දා ඉතින් එහෙම කරොත් ඔයාලට ලොකු ජයග්‍රහණයක් ගන්න පුළුවන් අවසානයේ මම කියනවා මම තමයි පේරාදීන විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයෙන් ඉස්සෙල්ලාම කියන්නේ යුනිවර්සිටි එකේ ඉද්දී එක්ස්චේන්ජ් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ගිහපු පළවෙනි ශිෂ්‍යයා ඒ වගේම තමයි අපේ බැච් එකෙන් අවුට් වෙද්දිම ෆුල් ස්කෝලර්ෂිප් එකක් අරන් ගිය පළවෙනි කෙනා මම ඉතින් මං කියන්නේ ඒකයි මම කියන්නේ එතන හිටපු කියන්නේ අතිදක්ෂයා නෙමෙයි මම එහෙන ලොකු දක්ෂකමක් මේව කරේ නෑ මම කරේ ඒවට ඇප්ලයි කරලා ඒ දේවල් වලට කැපවුණ එක විතරයි ඒ නිසා මම අර කිව්වා වගේ ඕගොල්ලන්ගේ GPA එක IELTS ඒ ටික ඔක්කොම ඕගොල්ලෝ ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක ඒගොල්ලෝ ඒ ටික හදාගන්න එතකොට මේ වැඩේ ලේසි නෑ මේ ලේසි අමාරු නෑ ඒ නිසා ඔයගොල්ලෝ හැමෝටම මේකට ඇප්ලයි කරලා අනිවාර්යෙන් ස්කෝලර්ෂිප් එකක් ඔපචුනිටි එකක් ලැබෙන්න කියලා මම හැමෝටම විශ් කරනවා. ඉතින් බොහොම ස්තුතියි මේ දේශනාවට සවන් දුන්නට. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ LinkedIn එකේ හෝ සර් through හරි අහන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව මොකක් හරි අපිට වෙනම සෙෂන් එකක් arrange කරගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවනේ ප්‍රශ්න ටික කතා කරගන්න. ඉතින් බොහොම ස්තුතියි මේ ලෙක්චර් එක සවන් දුන්නට බොහොම ස්තුතියි. එහෙනම් හැමෝටම good luck.